කොයි වගේ හොඳ රිසල්ට් එකක් තියෙනවද කියලා. හදන්න යන්නේ golden body oil එකක්. ඒක මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන් බෙල්ලට, අතපය වලට, හැමේ තියෙන ලප කෙලල් ඉවත් කරගන්න පැහැපත් සමක් ස්කින් රිකවර් චැලෙන්ජ් එකක් කරනවා කියලා. අද ගාලා හෙට ප්‍රතිඵල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මූණ ලස්සනට තියාගන්න හිතුවට අපි අතපය ගැන අවධානයක්. හායි ඔයාලට කොහොමද? ඉතින් වෙනදා වගේම අදත් හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද අපි හදන්න යන්නේ golden body oil එකක්. ඒ කියන්නේ හැම රන්වන් පාට කරගන්න පුළුවන් වෙන body oil එකක් තමයි අද හදන්න යන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එක ඔයාලට කිව්ව මතකද මම skin recover challenge එකක් කරනවා කියලා. එතකොට අපි මුලින්ම එතනදී අපි පාවිච්චි කරන දේවල් ඒ කියන්නේ scrub එකක්, golden body oil එක අපි මේ හදාගන්න දේවල්. එතකොට අපි සාමාන්‍යයෙන් එදිනදා පාවිච්චි කරන්න පුළුවන් අඩු මුදලක ඒ කියන්නේ budget friendly සාමාන්‍ය body lotion එකක් ඒ වගේ දේවල් කීපයක් තමයි පාවිච්චි කරන්නේ. මොකද එතකොට අපි ඕනම කෙනෙකුට මේ දේ කරලා බලන්න පුළුවන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ හින්දා. ඊට පස්සේ මම ඒ දවස් පතා කරන දේවල් පොඩි වීඩියෝ ක්ලිප්ස් අරගෙන දානවා. එතකොට පුළුවන් අපේ හැම කොහොමද රිකවර් වෙන්නේ. ඒ කියන්නේ sunburns වගේ අවුවට පිච්චිලා හැම තියෙනවා නම් එතකොට හැම වේලිලා තියෙනවා නම් ගොඩක් හැමේ අඳුරු ලප කැලල් තියෙනවා නම් ඒ දේවල් කොහොමද දවසින් දවස වෙනස් වෙලා මේ පාවිච්චි කරන දේවල් එක වෙනස කොහොමද කියලා බලා ගන්න පුළුවන්. තව හේතුවක් තමයි අපි මූණ ලස්සනට තියාගන්න හිතුවට අපි අතපය ගැන අවධානයක් දෙන්නේ නැහැ නේ ගොඩක් දුරට. අතපය අවුවට පිච්චිලා, කළු වෙලා, හැම ගොඩක් වේලිලා ඕන් ওই විදිහට තියෙනවා. හැබැයි අපි අතපය ගැන හිතන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැනත් හිතන්න පටන් ගමු. මම කලින් වීඩියෝ වලදී දැම්මා budget friendly විදිහට කොහොමද අපි මූණට ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න කියලා. ඉතින් දැන් අපි බලමු හැම අතපයවල තියෙන හැම කොහොමද අපි සාමාන්‍ය පැහැපත්කමකට ගන්නෙ. එතකොට ඒක රිකවර් කරගන්නේ කියලා. ඉතින් මගෙත් එක්ක ඉන්න යාළුවෝ දන්නවා මමත් මේ දේවල් කරන්න පටන් ගත්තේ අද ඊයේ ඉඳලා. එතකොට මගේ හැමෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා. අවුවට පිච්චුන තැන් තියෙනවා. දැන් මේ අතපයවල ගත්තත් හැමේ මේ පැත්තේ තියෙන පාට නෙමෙයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. අඳුරු ලප කැලල් තියෙනවා. එතකොට මූණ ගත්තොත් ඇස්සට කළු වෙලා තියෙනවා. චූටි කුරුලා වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ওই වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මොනවා හරි ප්‍රොඩක්ට් එකක් අලුතෙන් පාවිච්චි කරන්න ගත්තොත් මම ඒක වීඩියෝ එකකින් අරගෙන එනවා. ඒ වගේම අපි ස්කින් එක රිකවර් කරගන්න යන ගමනේදී වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් මම වීඩියෝ එකකින් දානවා මේ විදිහට තමයි හදාගන්නේ මේ විදිහට පාවිච්චි කරන්න කියලා. එතකොට ඔයාලටත් පුළුවන් මගෙත් එක්ක මේ දේවල් කරගෙන යන්න. මේ golden body oil එක හදන එකේදී ඔක්කොටමත් කලින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අද ගාලා හෙට ප්‍රතිඵල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේවා ස්වභාවික දේවල් නේ. ස්වභාවික දේවල් රිසල්ට් එකක් එන්න කාලයක් යනවා. හැබැයි එහෙමයි කියලා නතර කරයි කියලා අපිට කිසිම අතුරු ප්‍රතිඵලයක්වත් කිසිම හානියක් වෙන්නේ නැහැ. හැමඩ සිද්ධ වෙන්නේ හොඳ දෙයක්ම මිස. ඉතින් අපි කිමිකල් වර්ග තියෙන දේවල් පාවිච්චි කරන්නේ නැහැ නේ මේකෙදී. එතකොට අපිට පුළුවන් මේක ඉවසීමෙන් කරගෙන යන්න මාසයක් වගේ කාලයක් කරගෙන යනකොට ඔයාලටම තේරෙයි මේකෙන් කොයි වගේ හොඳ රිසල්ට් එකක් තියෙනවද කියලා. ඉතින් මේකෙන් ක්ෂණික ප්‍රතිඵලයක් නොලැබුණා කියලා ඔයාලා කිසිම විදිහකට බය හිතන්නවත් සැකයක්වත් තියාගන්න එපා. මොකද අපිට මේ ගැන ලොකු විශ්වාසයක් තියාගන්න පුළුවන්. අපි මේකෙදි පාවිච්චි කරන මේ රත් හඳුන්, සුදු හඳුන්, වෙනිවැල් ගැට, වැල් මදටිය, ඒ වගේම ඔලිව් තෙල් වගේ මේ පාවිච්චි කරන දේවල් 100%ක්ම ගොඩක්ම අපි මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙන් දැකලා තියෙනවා. හැමේ තියෙන ලප කෙලල් ඉවත් කරගන්න, පැහැපත් සමක් ලබා ගන්න වගේ දේවල්ට විශේෂයෙන්ම පාවිච්චි කරන දේවල්. ඉතින් වැඩි කතාවල නෑ අපි යන් අපේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරගන්නේ කියලා. තව දෙයක් අපි මේක හදාගන්නේ එළියේ. ඉතින් තව මට කියන්න අමතකුණා මේකට ගන්න බෙහෙත් බඩු වර්ග රුපියල් 1000ක් 1500ක් වගේ වෙනකොට මේ හැම දෙයක්ම ආයුර්වේද බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්. ඒ හින්දා බය වෙන්න එපා. මේක ලොකු වියදමක් යන මේ ලෝකේ හොයාගන්න නැති බෙහෙත් වර්ග වලින් නෙමෙයි හදන්නේ. අපිට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ බෙහෙත් වර්ග බෙහෙත් බඩු කඩේකින් ඒ වගේම අඩු මුදලකින්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මුලින් ඔයාලා මේ ඔයිල් එක හදාගන්න සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක් අරගෙන ග්‍රේටර් එකකින් හීනියට ගා ගන්න. ඒකෙල ෆෑන් එකක් ළඟ හරි පවනේ හරි තියලා වේල ගන්න. මේ කව්වේ තියලා වේල ගන්න එපා. මොකද එතකොට මේකේ පෝෂණ ගුණය විනාශ වෙලා යන හින්දා. ඒ වගේම මේක කර වෙනකන්ම අර කඩදාසි කැලි වගේ වෙනකම්ම මේක වේල ගන්න ඕන වෙන්නේ නැහැ. මේකේ තියෙන තෙත ප්‍රමාණය අයින් වෙලා ගියා නම් ඒ තරමට වේලුනහම හොඳටම ඇති. ඊට පස්සේ අපි අරගෙන තියෙනවා වෙනිවැල් ගැට කුඩු, කස්තුරි කහ, වැල්මි, සුදු හඳුන්, රත් හඳුන්, කොකුම් පොතු, වැල් මදටිය කියන මේවා. ඊට පස්සේ පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්. පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල් කියන ඒ වගේ අපි පොල් තෙල් නම් මිලිලීටර් 450ක් විතර මම අරගෙන තියෙනවා. තල තෙල් සහ ඔලිව් තෙල් කියන ඒවා මිලිලීටර් 28 පොඩි කුප්පි විදිහට ගත්තර කමක් නැහැ. ඒ හොඳටම ප්‍රමාණවත්. මිලිලීටර් 10ක් 15ක් තිබුණත් කමක් නැහැ.
ඉතින් මේ වෙලාවේ අපි මේ වගේ වියලි පිරිසිදු භාජනයක් අරගෙන අපි අර ගත්ත තෙල් වර්ග ටික හැර අනික් බෙහෙත් බඩු වර්ග ටික මේ විදිහට මේ භාජනයකට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මම ඒ අතරතුරේ ඔයාලට කියන්නම් අපි ගන්න මේ බෙහෙත් වර්ග වලින් තියෙන ඖෂධීය ගුණය සහ ඒ වගේම අපිට සිද්ධ වෙන බලපෑම. ඉතින් අපි මේ බෙහෙත් බඩු වර්ග ඔක්කොම ටික ග්‍රෑම් 20 හෝ 25 සමාන ප්‍රමාණ වලින් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම නම් ඊට වඩා ප්‍රමාණ වලින් ගත්තා මෙතනදී ඒ ගත්තු ප්‍රමාණයෙන් මේ වෙලෙට තමයි මේ වගේ මැනලා දාගන්නේ. මොකද මට අනික් දේවලටත් පාවිච්චි කරන්න ඉතුරු ටික තියාගන්න පුළුවන් හින්දා. ඉතින් ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් බෙහෙත් බඩු කඩයකින්ම ග්‍රෑම් 20 හෝ 25 ගානේ කිරලම මේ ටික වෙන වෙනම ගන්න. මෙහෙමයි ඉතින් මේ ටික හරියටම ග්‍රෑම් 20යි 25මයි කියලා වෙන්න ඕනෙත් නෑ යාළුවනේ. දැන් මේකේ පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් මේකේ තියෙන ප්‍රමාණය. එහෙම වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ඔයාලා මේ විදිහට මම නම් මේ වගේ හැන්දක් අරගෙන මේකෙන් එකමාරක් තමයි මැනගෙන දාගන්නේ. මට පස්සේ චුට්ටක් මදි කියලා හිතුන වෙලාවකදී මං ආයෙත් මේකට එකතු කරගෙන තියෙනවා. මුලින්ම අපි පටන් ගමු වෙනිවැල් ගැට කුඩු වලින්. මේකෙන් සමේ තියෙන ආසාදන සහ කුරුල ඇති කරන බැක්ටීරියා විනාශ කරනවා. සමේ තියෙන තුවාල ලප කැලල් ඉක්මනින් සුව කරන්න වෙනිවැල් ගැට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම මේකේ ගුණ ගත්තම විෂ බීජනාශක ගුණය වගේම සමේ මැරුණු සෛල ඉවත් කරලා ස්වභාවික පැහැයක් ලබා දෙන ගුණයක් තියෙනවා. දෙවැනියට කස්තුරි කහ. මේක සාමාන්‍ය කහ වගේ නෙමෙයි. අපි දන්නවා සාමාන්‍ය කහ වලින් අපිට හම්බෙන්නේ පොඩි කහ පාටක්. හැබැයි කස්තුරි කහ වලින් හැමට හම්බෙන්නේ රන්වන් පාටක්. ඉතින් මේ රන්වන් පාටක් දෙන්න හැම පැහැපත් කරන්න වගේම රෝම වර්ධනය පාලනය කරන්න කස්තුරි කහ තරම් තවත් දෙයක් නැහැ. මේකේ ගුණ ගත්තොත් සම පැහැපත් කරනවා, කුරුලෑ කැලල් මකලා දානවා, ඒ වගේම ස්වභාවික ග්ලෝ එකක් ලබා දෙනවා. ඔන්න ඒ අතරේදී අපි අර බෙහෙත් බඩු වර්ග ටික හොඳටම කලවම් කරගෙන ඉවරුණාට පස්සේ ඒකට පොල් තෙල් ටික ටික දාලා ආයෙ සැරින් සැරේට මේ විදිහට හොඳට මේකේ කැට හිටින් නැති වෙන්න කලවම් කරගන්නවා. මෙහෙම කරගන්න එක අපිට ගොඩක් වැදගත් මේ තෙල් එක හොඳින් හදාගන්න එකට. එතකොට තමයි මේ හැම බෙහෙත් වර්ගයකම තියෙන සාරය නැත්තම් ගුණය හොඳින් පොල් තෙල් එකට උරා ගන්න. ඉතින් අපි මේ තෙල් එක හදාගන්න දාන වැල්මී වලින් වෙන්නේ සමේ තියෙන අඳුරු එහෙමත් නැත්තම් තද ලප අපි කියන්නේ හයිපර් පිග්මන්ටේෂන් කියලා. ඉතින් මේවා ඒ වගේම අවුවට පිච්චුණු තැන් මකලා සම එක හා සමාන පැහැයක් එහෙම නැත්තම් ඊවන් ස්කින් ටෝන් එකක් දෙන්න වැල්මී තමයි අංක 1 වෙන්නේ. එතකොට මේකේ ග්ලැබ්රිඩීන් අඩංගු හින්දා සමේ තියෙන මෙලනින් නිෂ්පාදනය පාලනය කරනවා වගේම නැචරල් ස්කින් බ්‍රයිට්නින් එකක් ලබා දෙනවා. ඉතින් ඔන්න අපි ඒ අතරේදී මේක තියාගන්න මේ විදිහට ඩබල් බොයිල් කරගන්න ලොකු භාජනයකට වතුර එකක් දාලා ඒකට මේ තව භාජනයේ උඩ තියෙන භාජනය තියාගන්න පුළුවන් වෙන්න කොටසක් තියාගෙන තමයි මම මේ විදිහට අර වතුර එක නටනකොට ඒ රස්නෙන් මේකත් රත් වෙනවා. ඉතින් ඩබල් බොයිල් කරගන්න විශේෂයෙන්ම එතකොට අපි මේ පාවිච්චි කරන තෙල් එක රත් වෙද්දී ඒකේ පෝෂණ ගුණය අයින් වෙන්නේ නැතුව මේ තෙල් එක හදාගන්න පුළුවන් වෙන හින්දා. හැබැයි මෙහිමයි ප්‍රශ්නයක් නෑ. ඔයාලට ගෑස් ලිපක උනත් අඩුම ගින්දරේදී මේක හදාගන්න පුළුවන්. ඉතින් ඩබල් බොයිල් කරනකොට ඒ වගේ වෙලාව දෙගුණයක් වෙලා පැය භාගයක වගේ වෙලාවක් ගත වෙනවා. ඉතින් මේ විදිහට දැන් ඔන්න මගේ හිතට මදිකමක් දැනුණා පොඩ්ඩක්. මේක අර ගොඩක් වතුර ගතියක් වගේ දැනුණා තෙල් එක. ඒ හින්දා මම තව අර බෙහෙත් බඩු වලින් චුට්ට මේ වගේ හිතේ පදමට දාගන්නවා. ඉතින් ඔයාලත් මෙහෙම දාගන්න. දාගත්තර කමක් නැහැ. ගොඩාක් ගන්නට නෙමෙයි සාමාන්‍ය වතුර එකක් වගේ වැක්කිරෙන ටිකක් උකු වතුර එකක් වගේ වැක්කිරෙන පදමට මේක හදාගත්තොත් හොඳයි. මේක ගෑස් ලිපක හදාගන්නවා නම් අඩුම ගින්දරේ විනාඩි 10ක් වගේ කාලයක් බුබුලු දානකම් හොඳට තියාගන්න. ඊට පස්සේ ඒක අයින් කරගන්න පුළුවන්. දැන් මේක දර ලිපේ හදාගන්න හින්දා දැන් මේ විදිහට ඩබල් බොයිල් වෙලා අවසානයේ ගින්දර ඔක්කොම අයින් කරලා මම සාමාන්‍ය අඟුරු වගේ තියෙන රස්නක විතරක් මේ විදිහට තියාගන්නවා ටිකක් බුබුලු දානකම්. ඊට පස්සේ අපිට පැය 4ක් විතර නිවෙන්න දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ තෙල් එක පේන්නේ. අර බෙහෙත් කුඩු ඔක්කොම ටික අඩියේ මිදලා තෙල් එක උඩට මතුවලා මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මස්ලින් රෙදි කෑල්ලක් හරි එහෙම නැත්නම් පිරිසිදු කපු රෙදි කෑල්ලක් හරි තියලා මේක පෙරා ගන්න. මගේ තිබුණු අර පැනල් පොඩි ලේන්සුවක් තිබුණ එකකින් තමයි පිරිසිදු ලේන්සුවකින් මම මේක පෙරා ගන්නෙ. ඉතින් මං ඒ අතර කියන්නම් මට අර කියන්න බැරි වුණු ඉතුරු බෙහෙත් බඩු වල තියෙන ඖෂධීය ගුණය ගැන. සුදු හඳුන් වලින් සමට සිසිලසක් වගේ ඉහළ පෝෂණයක් හම්බෙනවා. ඒ වගේම හැමේ තෙතමනේ රැකලා වයසට යන එක පාලනය කරන්නත් හැම සිනිදු කරන්නත් සුදු හඳුන් වල ලොකු බලපෑමක් තියෙනවා. ඇන්ටි ඒජින් ගුණ වගේම සමේ කුෂ්ඨ දැවිල්ල අඩු කිරීමේ හැකියාවක් සුදු හඳුන් වලට තියෙනවා. පොතු වලින් සමේ තියෙන රැලි වැටීම් අඩු කරලා සමේ තියෙන ඉලාස්ටිසිටි එහෙම නැත්නම් අපි කියනවා සමේ තියෙන ඇදෙන සුළු බව වැඩි කරන්නත් කොකුම් පොතු උදව් වෙනවා. ඒ වගේම සමට හොඳ නැවුම් බවක් ලැබෙනවා. සමේ සෛල උත්තේජනය කරනවා වගේම සමේ තරුණකම රැකලා දෙනවා. ඔන්න මේ විදිහට මේ ඔයිල් එක හොඳට නිවිලා ඊට පස්සේ ඒක පෙරාගත්තට පස්සේ තමයි අපි මේකට තල තෙල් සහ ඔලිව් තෙල් ටික එකතු කරන්නේ. ඉතින් මම ඔලිව් තෙල් මංගාව ලොකු ප්‍රමාණයක් තිබුණ හින්දා මම ඒකත් අර මිලිලීටර් 28කටම මැනලා ඒ වගේ ප්‍රමාණයක් මේකට දාගන්නවා. ඉතින් ඒකෙල්ල අපිට මේක හොඳින් කලවම් කරගෙන බෝතල් වලට දාලා පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඉතින් පිරිසිදු වියලි බෝතල් වලට දාගන්න ප්ලාස්ටික් බෝතල් උනත් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. අපි අර ෆේස් වොෂ් එතකොට ඔය ටෝන වගේ පාවිච්චි කරන බෝතල් තියෙනවා විසි කරන්න නැතුව පිරිසිදුව තියාගන්න
ගන්න මේ වගේ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ ඒ වගේ බෝතල් කීපයකට තමයි මේ ටික දාගන්නේ. ඉතින් මේ බොඩි ඔයිල් එකේ පාට කොයිතරම්නම් ලස්සනයිද කියලා පෙන්වන්න මම ඔයාලට මේ විදිහට පෙන්වන්නම්. ඉතින් මේ පෙන්වනවා වගේ මේක හරිම ලස්සන ගෝල්ඩන් කලර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මම කියන්නම් අපි මේකට පාවිච්චි කරපු වැල් මදටිය වගේ අනික් බෙහෙත් බඩුවල තියෙන ගුණය ගැන. ඉතින් මේ දේශීය ආයුර්වේදයේ හැම පැහැපත් කරන්න එකතු කරන ප්‍රධානම ඖෂධයක් තමයි වැල් මදටිය. මේකෙන් සමේ ලේ ගමනාගමනය පිරිසිදු කරලා සම ඇතුළෙන්ම නිරෝගී රන්වන් පැහැයක් ගන්න ලොකු උදව්වක් වෙනවා. ලේ පිරිසිදුකාරක ගුණය අන්තර්ගත වෙනවා. ඊළඟට අපි පාවිච්චි කරන ඔලිව් තෙල් වලින් ඇන්ටිඔක්සිඩන්ට් සහ විටමින් E සාරය අන්තර්ගත වෙලා තියෙන හින්දා හැම වියලීම වළක්වලා හැම සිනිදු කරනවා. අපි මේ බෙහෙත් වර්ග එහෙමත් නැත්නම් මේ ඖෂධ සාරය තඹ ගන්න පාවිච්චි කරන පිරිසිදු පොල් තෙල් වල ලෝරික් ඇසිඩ් අඩංගු හින්දා සම හොඳින් මොයිස්චරයිසර් කරනවා වගේම බැක්ටීරියා වලින් ආරක්ෂා කරනවා. අන්තිමටම ආයුර්වේදයේ රත්තරන් විදිහට සලකන තල තෙල් ගැන කතා කරමු. තල තෙල් කියන්නේ ස්වභාවික සන්ස්ක්‍රීන් එකක්. සමේ ගැඹුරු ස්තරවලටම ගිහිල්ලා ඖෂධීය ගුණ උරා ගන්න උදව් වෙන්නේ මේ තල තෙල්. ඒ වගේම ස්වභාවික UV ආරක්ෂාව සැලසෙන ගුණයකුත් තල තෙල් වල අන්තර්ගත වෙනවා. ඔන්න මේක තමයි අපි හදාගත්ත ගෝල්ඩන් බොඩි ඔයිල් එක. මම මේක චූටි බෝතල් වලට දාගත්තා. මොකද එතකොට ඉක්මනට ගන්න හිතෙනවා. තව දෙයක් මම මේක දාගත්තේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝතල් වලට. මොකද මට වීදුරු බෝතල් පාවිච්චි කරන්න බෑ අපල. ඉතින් දැන් අපි බලමු මේක පාවිච්චි කරලා මේක මොන වගේද කියලා. ඔන්න මම මේකෙන් ටිකක් ගත්තා. දැක්කද මේකේ ලස්සන රත්තරන් පාටක් තියෙනවා. මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඉතින් මේක පාවිච්චි කරද්දි මම නම් හොඳයි කියලා කියන්නේ මේක ඩබල් බොයිල් කරලා පාවිච්චි කරොත් තමයි. මොකද මමත් ඒ විදිහට තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. අනික මේක නාන්න පැය කීපයකට කලින් ගාලා හොඳට මසාජ් කරලා තමයි මම නම් පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ මේ විදිහට පාවිච්චි කරොත් මේකෙන් ලොකු රිසල්ට් එකක් තියෙයි කියලා. සාමාන්‍යයෙන් ඩබල් බොයිල් කරපුවාම අපේ හැමටත් ටිකක් උරා ගන්න ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි මේක ගාපුවාමත් හරිම සනීපයි. නිකන් අර මේ හරිම සනීප ගතියක් දැනෙනවා. තව දෙයක් කියන්නම් මේක ඔයාලා ගා ගන්නකොට සාමාන්‍යයෙන් අඳුරු පාට වගේ ඇඳුමක් ඇඳගෙන පාවිච්චි කරන්න. ඒ වගේම මේක ගාලා ඇඳට වෙලා හැම ඉන්න එපා. මොකද අර මේකට අපි දාලා තියෙනවනේ රත් හඳුන් කස්තුරිකහ වගේ දේවල් වල ඇවිදilla තියෙන අර ස්වභාවික පාට නිකන් ඩයි එකක් වගේ ඇඳුමේ හිටින්න බලනවා. හරිම කහට පාටක් වගේ. ඊට පස්සේ ඒවා යන්නේ නැති වෙන්න පුළුවන්. මේක අපිට මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන්. බෙල්ලට, අතපය වලට ඒ වගේ. හැබැයි මේක මූණට පාවිච්චි කරන්න නම් එපා කියලා තමයි මම කියන්නේ. මොකද ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට වගේ මේක පාවිච්චි කරොත් මූණේ තියෙන කුරුල්ලා ප්‍රශ්න වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. කොහොමත් අපි මූණට ගොඩක් දේවල් පාවිච්චි කරන හින්දා මේ වගේ දෙයක් ඉතින් අතපය වලට විතරක් පාවිච්චි කරන එක තමයි ගොඩක් හොඳ. දැන් මටත් තියෙන ඔයිලි ස්කින් එකක්. ඒ හින්දා මම මේක මූණට නම් පාවිච්චි කරන්නේ නැහැ. තව දෙයක් ඔයාලට මේක බොඩි ස්ක්‍රබ් වලට එතකොට බොඩි පැක් විදිහට අපි හදලා දාන දේ වලට දාලා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ඩිරෙක්ට්ම පාවිච්චි කරන්නත් පුළුවන්. අපි මේ ගෝල්ඩන් බොඩි ඔයිල් එක හදා ගන්නකොට අපි අර ඔයිල් එක පෙරා ගන්නකොට ඉතුරුනානේ අර බෙහෙත් වර්ග ටික. ඉතින් ඒ ටික කිසිම වෙලාවක විසි කරන්න එපා. ඒක අපිට ස්ක්‍රබ් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. මම ඊගාවට පොඩි වීඩියෝ එකකින් අරන් එන්නම්. අපි කොහොමද එකෙන් ස්ක්‍රබ් එකක් හදාගන්නේ කියලා. විශේෂයෙන් හදාන්නේ නැතුව ඒකෙන්ම හැම ස්ක්‍රබ් කරලා අයින් කර ගන්නත් පුළුවන්. හැබැයි අපි අර ගෝල්ඩන් බොඩි ඔයිල් එක පෙරාගත්තට පස්සේ ඉතුරු වෙන බෙහෙත් බරු ටික හරිම රෆ් ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ අර ස්ක්‍රබ් එකකට තියෙන ගොරෝසු ගතිය මං හිතනවා වැඩි කියලා. ඉතින් මං හිතනවා අපිට මේකට යෝගට් එකක් එහෙම නැත්නම් ওই කඩල පිටි ටිකක් වගේ ටිකක් අර සිනිඳු මොනවා හරි දෙයක් එක්ක ඒ වගේ අර ස්මූත් ගතියක් තියෙන දෙයක් එක්ක මේක ස්ක්‍රබ් එකක් හැටියට පාවිච්චි කරා නම් හොඳයි කියලා. ඉතින් මං ඒකත් පොඩි වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඔන්න කිසිම හොරබොරුවක් නැහැ. ඔයාලටත් පුළුවන් මගෙත් එක මේ ගමනට හරිම විශ්වාසයෙන් එකතු වෙන්න. ඔයාලටත් පුළුවන් මේ කරගෙන යන දේවල් මේ විදිහට කරගෙන යන්න. මම පාවිච්චි කරන දේවල් එතකොට ඒ වගේම ලැබෙන රිසල්ට් කිසිම රහසක් නැතුව මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අවසානයේ මම මතක් කරනවා channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න, like කරලා මගෙත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්.